සියලු දෙනාටම සුබ දවසක්. නායකත්ව හා පෞරුෂ සංවර්ධන විෂය යටතේ මම මෙම පටිගත කිරීමෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මානසික රෝග පිළිබඳව. මානසික රෝග පිළිබඳ වර්ගීකරණයක් සහ මානසික රෝග දෙකක් පිළිබඳ විස්තර කිරීමක් මෙහිදී සිදු කරනු ලබනවා. පසුගිය අවුරුද්දකදී අහලා තිබ්බ ඔබගෙන් මානසික රෝග පිළිබඳව වර්ගීකරණයක් කරමින් ඕනෑම මානසික රෝග දෙකක් පිළිබඳව විස්තර කරන්න කියලා. ඉතින් ඒ ප්‍රශ්නෙට උත්තර ලියන්නේ කොහොමද? ඊට අමතරව පොදුවේ ඔයගොල්ලන්ගේ දැනුම වර්ධනය කරගන්නේ කොහොමද කියලා තමයි මේකෙන් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මිනිසාට පුතේ වැළඳෙන රෝග ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි කායික රෝග, ඒ කියන්නේ ඇඟට හැදෙන රෝග සහ මානසික රෝග, හිතට හැදෙන රෝග යනුවෙන්. ඒතර ඒකෙන් කායික රෝග බොහොමයක් අපිට පිටතින් දැක ගන්න පුළුවන් නේද? රෝග ලක්ෂණ මතුවෙනවා. එතකොට අපි ඇඟ ඇතුළ පරීක්ෂා කරලා බලද්දී අපිට හොයා ගන්න පුළුවන් කායික රෝග. නමුත් මානසික රෝග ඇති වෙන්නේ මනසින්ද බොහෝ වෙලාවට පිටතට පේන්නේ නැහැ. දැන් කෙනෙක් සතුටින් ඉන්නවා වගේ අපිට පෙන්නුවට එයා ඇත්තටම සතුටින් ඉන්නවද කියලා අපිට එයාගේ හිත ඇතුළට ගිහිල්ලා බලන්න හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා මේ මානසික රෝග පිටතට පේන්නේ නැති වුණාට සමහර අවස්ථාවලදී පුද්ගලයාගේ ගති පැවතුම්, චර්යාවන් වෙනස් වීම තුළින් ඒවා පහසුවෙන් හඳුනා ගන්න අපිට පුළුවන්. කොහොම වුණත් පුතේ අනෙක් කෙනාට සවන් දීම තුළින් අනෙක් කෙනා පිළිබඳව අවධානය සිටීමෙන් මේ මානසික රෝග මගින් නැතිවන හානිය අපිට අවම කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි පවුල් එක්ක හෝ අපේ මිතුරු මිත්‍රයන් ගැන අපි හොඳට අවධානයෙන් හිටියොත් එයාලගේ මානසික රෝග නිසා ඇතිවන විපත් වලින් ඒගොල්ලන්ව බේර ගන්න අපිට පුළුවන්. ඉතින් මානසික රෝග වලින් බේරගන්නේ කොහොමද කෙනෙක් උපදේශණයෙන් පුළුවන්. ඉන්න එහා ගියොත් උපදේශණයෙන් මේ මානසික රෝගය සුව කරගන්න බැරි වුණොත් පුළුවන් ඖෂධ මගින්. ඖෂධ මගින් බොහොමයක් මානසික රෝගවලට ප්‍රතිකාර ලබා දීම සිදු කරනවා. ඉතින් ඒකෙන් සාමාන්‍ය පරිදි ජීවිතයක් ගත කරන්න පුද්ගලයෙකුට හැකියාවක් ලැබෙනවා. අර සාමාන්‍ය හැසිරීම වෙනස් වෙනවනේ මානසික රෝගයක් වැළඳුනහම. ඉතින් ආයේ යථා තත්ත්වයට යව ගන්න පුළුවන් මානසික රෝග වලින් අත් මිදලා ඖෂධ සහ උපදේශනය තුලින්. ඉතින් ওই මොළයේ සිදුවන රසායනික වෙනස් වීම බලපානවා, ඊට පස්සේ මත්ද්‍රව්‍ය භාවිතය බලපානවා, ඊට අමතරව තමන්ගේ පෞල් පරිසරය බලපානවා, යම්කිසි පුද්ගලයෙක් හේතු වෙන්න පුළුවන්, යම්කිසි සිද්ධියක්, පොඩි කාලේ ලැබපු අත්දැකීමක් නේද? අන්න ඒ වගේ දේවල් වලින් තමයි පුතේ මානසික රෝග ඇතිවන්න අර හේතු කාරකයන් වෙන්නේ අන්න ඒ වගේ දේවල්. මානසික ආතතිය, කාංසාව නේද? විෂාදය වගේ ඒවා බොහෝ කාර්යබහුල පුද්ගලයාට මානසික රෝග සෑදීමේ අවදානම වැඩි කියනවා. එතකොට පුතේ මානසික රෝග වර්ගීකරණයක් අපිට කරන්න පුළුවන්. මානසික රෝග ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වර්ග කරනවා. සයිකෝෂියා රෝග සහ නියුරෝෂියා රෝග කියලා. ඊට පස්සේ ඒ වගේ මානසික රෝගීන්ගෙන් 10%ක පමණ සුළු ප්‍රතිශතයක් තමයි සයිකෝෂියා රෝගීන් වෙන්නේ. ඒ සයිකෝෂියා රෝගීන් තමන්ගේ ලේනයන් පවා විනාශ කරන්න තරම් පෙළඹෙනවා. ඒක උග්‍ර මානසික තත්ත්වයක්. විකෘති පෞරුෂයක් ඒගොල්ලන්ගෙන් දකින්න පුළුවන්. ඉතින් එයාලා ගොඩක් වෙලාවට ඒගොල්ලෝ බොහෝ වෙලාවට රෝගී වෙලා ඉන්න බව දන්නේ නැහැ. නමුත් දැන් එයාලා දන්නේ නැහැ ඒගොල්ලෝ උම්මතු තත්ත්වයෙන් පෙළෙනවා. නමුත් නියුරෝෂියා රෝගී තත්ත්වය මීට වඩා හාත්පසින්ම වෙනස්. ඒක කියන්නේ ඒක එච්චර භයානක නැහැ. ඒ කියන්නේ තමන් රෝගාතුරව ඉන්නවා කියලා රෝගියාට අවබෝධ කරගන්න පුළුවන්. ඊට පස්සේ රෝගියාට අවබෝධ කරලා දෙන්න පුළුවන්. ඉතින් අපි දැන් මේ ලිපි මාලාවේ නේද මේකෙන් වැඩිපුර අවධානය යොමු කරන්නේ නියුරෝෂියා රෝග තත්ත්වයන් කෙරෙහි. බලන්න නියුරෝෂියා රෝග තත්ත්වයන් කොහොමද ඇති වෙන්නේ කියලා. සුළු මානසික රෝග තත්ත්ව තියෙනවා. ඊට පස්සේ මානසික ගැටලු කියන්නේ මොනවද? ඉතින් අපි හැම දෙනාටම කුමන හෝ මානසික ගැටලුවක් තියෙනවා නේද? නිරන්තරයෙන්ම ඒක සුලභව දකින්න පුළුවන් කාරණාවක්. ඉතින් මේ බොහෝ මානසික ගැටලු විසඳ ගන්න හැකියාව තියෙනවා. නමුත් අවබෝධයක් නොමැතිකම හින්දාම සමහර ගැටලු දිගින් දිගටම පැවතීගෙන යනවා. ඊට පස්සේ ඒක අන්න බරපතල මානසික රෝගී තත්ත්වයක් බවටපත් වෙනවා නේද? බරපතල මානසික රෝගී තත්ත්වයක් දක්වාම වර්ධනය වෙන්න පුළුවන්. ඉතින් ඔබට එහානේ හැමෝටම අපිට ඔබට විඩාව පීඩාව කියන දේ දිගින් දිගට පවතින යම්කිසි මානසික ගැටලුවකට ඔයාලා මැදිහත් වෙලා ඉන්නවනම් ඔයාලා කරන්න ඕන කොහොමද? නිසි වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබා ගන්න කටයුතු කරන්න ඕනේ අනිවාර්යෙන්. අනිත් මිතුරිනොත් එයාලව යොමු කරන්න ඕනේ නේද? හිත මිතුරන්. සමහර ලැජ්ජාව නිසා යොමු කරන්න නැතුව ඉන්නවා. නමුත් දැන් මේකෙදී අපි කතා කරන්නේ අපි හැමෝටම පොදුවේ ඇතිවන යම් මානසික ගැටලු, ඒ වගේ ලක්ෂණ හඳුනගෙන ඒවෙන් කොහොමද මිදෙන්නේ කියලා මේ
බලන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එතන මේකේ දැක්වෙන යම් රෝග ලක්ෂණ දැන් අපි කියනවා ඒව ඇතිපමණින්ම කෙනෙකුට බරපතල මානසික රෝගයක් ඇතේ කියලා අපිට තීරණය කරන්න බෑ. මොකද රෝග ලක්ෂණ තිබූ පමණින්ම නියමාකාර පරීක්ෂාවකින් තොරව නේද සමහර මානසික ගැටලු රෝග හඳුන ගන්න බෑ. ඉතින් පළපුරුදු වෛද්‍යවරයෙකුට තමයි පුළුවන් ඒ සම්බන්ධ වෙන්න හඳුන ගන්න. ඉතින් ඒ හින්දා මේ රෝගී ලක්ෂණ ඇත නේද? ඔයාට තියෙනවා නම් අපිට තියෙනවා නම් ඒ රෝගයමයි කියලා තීරණය කරන්න අපිට හැකියාව නැහැ. නමුත් අපි කුමන හෝ මානසික ගැටලුවකට අපි මුහුණ පාලා ඉන්නවා නම් ඒකෙන් අඳුර ගන්න එකෙන් මඟ පෙන්වීමක් එනවා ඒ රෝග ලක්ෂණ තියෙනවද කියලා. ඉතින් ප්‍රධාන වශයෙන් පුතේ පුද්ගලයෙකුට ඇතිවන මානසික ගැටලු ප්‍රශ්න මේ ආකාරයට අපිට වර්ග කරන්න පුළුවන්. මේ වගේ තමයි මානසික රෝගවල නම්. බින්නෝන්මාදය, විෂාදය, ක්ලමතය, ග්‍රස්තිය, නේද? බීතිකා ආක්‍රමතා, කාංසා ආක්‍රමතා, මායා රෝගය කියනවා, මේනියාව, ඊට සියදිවි නසා ගැනීම, ප්‍රචණ්ඩ චර්යාවන්, අපගාමී චර්යාවන්, ඊට පස්සේ මත්පැනට නැඹුරු වීම ආදී විදිහට මේ මානසික ගැටලු තත්ත්වයන් තවදුරටත් පෙළ ගස්සන්න පුළුවන් අපිට. මේකද විස්තර කරලා තියෙන්නේ අපි ප්‍රධාන වශයෙන්ම මේ මුහුණ පාන නේද මානසික ගැටලු කිහිපයක් පමණයි. එතකොට ඒකෙන් අපි අද කතා කරනවා මානසික ගැටලු දෙකක් පිළිබඳව ඔබෙන් අහලා තියෙන එකෙන් ලේසි මේවා නියුරෝෂියා රෝග වර්ග. ඒ මානසික ගැටලු දෙකක් වෙන විෂාදය සහ ග්‍රස්තිය කියන රෝග වර්ග දෙක ගැන. ඉතින් බලන්න මෙහිදී දැන් විෂාදය කියන්නේ විෂාදය සුලභව තියෙන මානසික රෝගයක්. ඒකට කියනවා මානසික රෝගීන් අතර තියෙන ස්වයං ප්‍රතිශාව කියන්නේ. ඒ කියන්නේ ඒ තරම්ම සුලභව තියෙන රෝගයක්. ඉතින් මේකේ ලක්ෂණය තමයි අධික දුකටපත් වීම නේද? දුක කියන්නේ අපිට දැනෙන తాවකාලික දෙයක්. නමුත් විෂාදයෙන් හින්දා ඇතිවන දුක දීර්ඝ කාලයක් පවතිනවා. ඉතින් යම්කිසි පුද්ගලයෙකු පුතේ දීර්ඝ කාලීනව සතියක් හෝ මාසයක් එක දිගට නොවෙනස්වම මේ චිත්ත වේගීමේ මේ දුක විෂාදයේ පවතිනවා නම් අන්න එතකොට ඒක රෝගේ සත්‍යයක් කියලා හඳුන ගන්න පුළුවන්. එතකොට ඒ වගේ රෝගයෙන් පෙළෙන කෙනෙක් අපි කොහොමද හඳුනගන්නේ? අපි දැන් අනිත් කෙනාගේ දේවල් හඳුන ගන්න නම් අපි ඒ පිළිබඳ දැනුමක් ලබාගෙන ඉන්න ඕනේ. නේද? එතකොට එයාලගේ moods නේද? චිත්ත වේග වල වෙනස්කම් තියෙනවා. නිින්ද එක්ක වැඩි, එහෙම නැත්නම් නිින්ද අඩුයි. එහෙම නැත්නම් ආහාර ගැනීම සම්බන්ධයෙන් ඇතිවෙන පෙරට වඩා ඇතිවෙන වෙනස්කම්. එක්ක ආහාර වැඩිපුර කනවා, එහෙම නැත්නම් කන්නේ නැහැ. දෙපැත්තටම වෙන්න පුළුවන්. සිතවිලි වල ඇතිවෙන වෙනස්කම්, ඍණාත්මක සිතවිලි ඇති වෙනවා. යම්කිසි දෙයක් පිළිබඳ හරියට තීරණ ගන්න බෑ. ඉතින් මෙම රෝග ලක්ෂණ වලට අමතරව යම්කිසි පුද්ගලයෙකු ඒම රෝගෙන් පෙළෙන බව අඳුන ගන්න ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ තවත් රෝග ලක්ෂණ වර්ග කරන්න පුළුවන්. එතකොට දැන් මේකේ පළමුවෙනි කාණ්ඩේ රෝග ලක්ෂණ තමයි දීර්ඝ කාලීනව පවතින දුක හෝ සතුට අධික සතුටත් හොඳ නැහැ. ඉතින් මීට පෙර තමා සතු දේවල් වලට කැමැත්තක් දැක්වූ ඒවට තියෙන නේද අකමැත්තක් ඇති වෙනවා. කැමැත්තක් නැති වෙනවා. සතුටක් දැනෙන්නේ නැහැ. තෙහෙට්ටුව දැනෙනවා. සුළු වැඩක නිරත වුණා දැඩි වෙහෙස කර බවක් දැනෙනවලු. අන්න ඒ වගේ ඉතින් ඒ වගේ මේ රෝග ලක්ෂණ වලින් අවම දෙකක්වත් තියෙන්න ඕනලු මේ පළමු කාණ්ඩේ විෂාදයේ රෝග ලක්ෂණ වලට ඒ කෙනාපත් වෙලා තියෙනවා නම්. ඊට පස්සේ දෙවන කාණ්ඩේ රෝග ලක්ෂණ තමයි ඊට වඩා ටිකක් වැදගත් නේද? කිසිම දෙයකට අවධානයක් යොමු කරන්නේ නැහැ. තමන්ගේ ආත්ම විශ්වාසය සහ ආත්ම අභිමානය යට පින්ද වැටිලා තියෙනවා. ඊතරම තමන් කෙරෙහි වරදකාරී හැඟීමක් ඇති බව හිතෙනවා. තමන් වැරද්දක් කළා වගේ. ඊට පස්සේ සෑම දෙයක් පිළිබඳව අශුභ බව ආදී විදිහට ඍණාත්මක විදිහට හිතෙනවා. නේද? නිතරම සියදිවි නසා ගැනීමට ආස හිතෙනවා. ඒකට උත්සාහ කරනවා. ඊට පස්සේ කෑම අරුචිය ඇති වෙනවා. නිින්ද යන්නේ නැහැ. එක්ක වැඩිපුර නිින්ද යනවා. නේද? ඒ වගේ මේ රෝග කාණ්ඩයෙන් 7න් මේ ලක්ෂණ 7න් අවම රෝග ලක්ෂණ දෙකක්වත් තිබ්බොත් අන්න දෙවන කාණ්ඩේ විෂාදයේ මට්ටමට ඒ කෙනාපත් වෙලා තියෙනවා. දැන් අතන ඒ තුනෙන් දෙකක්වත් තියෙනවා මේ ලක්ෂණ වලින් පළමු කාණ්ඩේ විෂාදයේ මට්ටම කියලා අපිට තීරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට නෙමෙයි වෛද්‍යවරුන්ට තීරණය කරන්න පුළුවන්ලු. ඉතින් දැන් එහෙමත් බලලා යම්කිසි පුද්ගලයාට විෂාදය ඇති බව නිර්ණය කරන්න දැන් පළමු කාණ්ඩේ ලක්ෂණ දෙකයි දෙවන කාණ්ඩේ රෝග ලක්ෂණ දෙකක් තියෙනවා නම් ඒ කියන්න පුළුවන්ලු එයා සම්පූර්ණ මේ රෝගෙන් පෙළෙනවා කියලා. ඉතින් ඕනම පුද්ගලයෙකුට මේක ඇති වෙන්න පුළුවන්. එතකොට මේ විද්‍යාත්මක වශයෙන් ජීව විද්‍යාත්මක වශයෙන් සමාජීය වශයෙන් එතකොට ඇතිවෙන හේතු සාධක මේ සඳහා බලපානවලු. ඊට අමතරව පුතේ ඥානමය සහ පාරිසරික ඊට පස්සේ ළමා වී ඇතිවෙන අමිහිරි අත්දැකීම් අන්න ඒ වගේ දේවල් හේතු කරගෙන කෙනෙකුට මේ රෝගය වැළඳෙන්නත් පුළුවන්ලු. ඊට අමතරව පුද්ගලයෙකුට දරාගත නොහැකි ආකාරයේ ප්‍රශ්න ඊට පස්සේ ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීම විභාග අසමත් වීම වගේ හේතුත් මේ සඳහා බලපානවලු. මේක ඊටාම සුලභ රෝග තත්ත්වයක්. සමස්ත ලෝක ජනගහනයේ 20%ක් පමණ මේ රෝගයෙන් පෙළෙනවා කියලා අදාළ වාර්තාවන්ගෙන් පෙන්නලා තියෙනවලු.
ඊට අමතරව පිරිමි පාර්ශ්වයට වඩා කාන්තා පාර්ශ්වයට මේ රෝගය ඇති වෙන අවදානම වැඩි කියලාත් හොයාගෙන තියෙනවලු. ඉතින් පවුලේ කෙනෙකුට ඒක තියෙනවා නම් ජානමය බලපෑමෙන් තවත් කෙනෙකුට ඒ රෝගය වැළඳීමේ අවදානමකුත් තියෙනවලු. ඉතින් මෙහෙම තියෙන රෝගියෙකුට එදිනෙදා ජීවිතේ කටයුතු කරගන්න බෑ. ඒ කියන්නේ ඒ රෝගීන්ට මේ ඒ රෝගයෙන් පෙළෙන කෙනෙකුට හදවත් රෝග, දියවැඩියාව, අතිරුධිර පීඩනය වගේ වෙනත් රෝගාබාධයන් වැළඳීමේ අවදානමකුත් තියෙනවලු. ඊට පස්සේ මේ රෝගයෙන් පුතේ සියදිවි නසා ගැනීමට වැඩි ප්‍රවණතාවයක් ඇති වෙනවලු. ඒකේ ආහිතකර බලපෑමක් විදිහට. ඉතින් මේ වර්තමාන පරීක්ෂකයන් සොයාගෙන තියෙන ආකාරයට අතීතයට සාපේක්ෂව වර්තමාන සමාජයේ පුද්ගලයන් විශාල ප්‍රමාණයක් විෂාදයෙන් පෙළෙනවලු. ඉතින් ඒ පෙරට වඩා සමාජ සංකීර්ණ වීමත් මේකට බලපානවා. ඒතර පෙරට වඩා රෝගය හඳුනා ගැනීමත් දැන් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් අය ප්‍රතිකාර වලට යොමු වෙනවලු. ඉතින් අර වර්තමාන පීඩනය වැඩි මිනිස්සුන්ගේ පුද්ගලයාගේ ජීවිතේ සංකීර්ණ මානසික පීඩනය වැඩි. ඉතින් ඒකට බලපාන ප්‍රධානම හේතුව ඒක කියලා තමයි හොයාගෙන තියෙන්නේ. ඒ කියන්නේ අවශ්‍යතාව බොහොමයක් වැඩි. ඊට පස්සේ 21 වන සියවසට මේ පෙර යුගයේ පැවති රෝග තත්ත්වයන් මේ වගේ රෝග තත්ත්වයන් මේ බහුල ලෙස වාර්තා වෙලා නැහැලු. ඒ කියන්නේ අතීතයේ ජීවිතේ සරලයි. නමුත් 2010 වර්ෂය වෙනකොට ලංකාවේ පුද්ගලයන් 100ක් ගත්තාම එයාලගේ 6.6කට විෂාදයේ ඇතිවීම නැඹුරුතාවයක් තියෙනවා කියලා පරීක්ෂණ වලින් හොයලා තියෙනවා. නමුත් 2010ට පෙර වර්ෂවලදී අර සරල සමාජයක් තුලදී මේ තත්ත්වය තිබිලා නැහැ කියලා තමයි කියන්නේ. ඉතින් විවිධ රටවල් අනුවත් රෝගීන්ගේ රටවල් අනුවත් විෂාදයේ රෝග ලක්ෂණ වෙනස් වෙනවලු. ඊට පස්සේ රෝග හඳුනා ගන්නකොට බටහිර රටවල සහ ආසියාතික රටවල රෝගීන් පෙන්වන රෝග ලක්ෂණයන් එකිනෙකට වෙනස්ලු. ඊට පස්සේ ප්‍රමාණය දැන් මේ රෝගය හඳුනා ගන්න ආසියාවේ රටවල් වල හොයාගන්න අමාරුලු කෙනෙකුට ඒ ලක්ෂණ. නමුත් බටහිර රටවල් වල ඒ හොයා ගැනීම වැඩිලු. ඊට පස්සේ බටහිර රටවල රෝග ලක්ෂණ වලට වඩා ආසියාතික රටවල විෂාදමය රෝග ලක්ෂණ වෙනස්ලු. කොහොමද? ආසියාතික රටවල විෂාදින් පෙර රෝග සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවය ඉහළයි. නමුත් ඒ කියන්නේ ඉහළ මට්ටමක තියෙනවා ඒගොල්ලන් දුක පෙන්වන ගතිය අඩුයිලු. එයාලා දුක මුකුත් පෙන්වන්න නැතුව එකපාරට සියදිවි නසා ගන්නවලු. ආසියාතික රටවල් වල විෂාදයෙන් පෙළෙන රෝගීන් පෙන්වන පොදු ලක්ෂණ තමයි ස්නායු පද්ධතිය දුර්වලතාවයන්, අධික වෙහෙසකර බව, අමතක වීම, ශරීරය දුර්වල වීම, කෑම අරුචිය වගේ කායික වශයෙන් නැතිවන අපහසුතාවයන්, පොඩි අපහසුතාවයන් නේද? ඊට පස්සේ නමුත් චීනය නේද? චීනය, ජපානය, ඒවත් ආසියාතික රටවල් ඒගොල්ලන්ගෙත් මේවා තියෙනවා. අමතක වෙනවා, අධික වෙහෙසකර බව, ස්නායු පද්ධතිය දුර්වලතාවය, ශරීර දුර්වල වෙනවා, කෑම අරුචිය. ඉතින් මේ ලක්ෂණ ඒවා කොහොමයක් සමානවල මේ චීන, ජපානය වගේ ආසියාතික රටවල. ඉතින් ස්නායු පද්ධතිය ඇතිවන දුර්වලතාවයන් එහිදී ප්‍රධානත්වයක් ගන්නවලු. ඉතින් අපිට ඒ නිසා අර කියන්න පුළුවන් මේ රෝගය හඳුනා ගන්න හරියට පිළිගත් පොදු නිර්ණායකයක් අපිට විශ්වීය මට්ටමින් ඒ කියන්නේ ජාත්‍යන්තර වශයෙන් හොයාගන්න අපහසුයි. ඒ කියන්නේ එක රටවල් වලට ඒ ලක්ෂණ වෙනස් වෙනවලු. ඉතින් දැන් බටහිර රටවල පුතේ රෝග විනිශ්චයට ගන්න ක්‍රමවේදයන් භාවිතා කරලා ආසියාතික රටවල මානසික ආබාධයන් හඳුනා ගන්නත් බෑ. අන්න ඒකයි එතනින් පැහැදිලි කරන්නේ. ඉතින් මේ ශ්‍රී ලංකාවේ රෝගීන් බොහෝ වෙලාවට ලංකාව ගත්තාම චිත්ත වේගයේ වශයෙන් දුක අපේ අය පිටට පෙන්වන්නේ නැහැ නේ, දරාගෙන ඉන්නවා. තෙහෙට්ටුව, කලන්තය, ඇඟපත වේදනාව, ශරීරයේ දැවෙන ස්වභාවය, නේද? කෑම අරුචිය, මහන්සිය, සාංකාව, එතකොට තනිකම, දෛනික කටයුතු අතපස කිරීම, ඊට පස්සේ ආත්ම විශ්වාසයේ බිඳ වැටීම වගේ රෝග ලක්ෂණ ලංකාවේ රෝගීන්ගෙන් පෙන්눔 කරනවලු. එතකොට මෙතන ලංකාවේ රෝගීන් 100 දෙනෙක් ගත්තාම උපතේ සිට මරණය දක්වා කාලය තුර කාන්තාවන්ගෙන් 20%ක ප්‍රතිශතයක් සහ පිරිමින්ගෙන් 10%ක ප්‍රතිශතයකට විෂාදයේ වැළඳීමේ ප්‍රවණතාවයක් තියෙනවලු. ඇමරිකාවේ 17.1ක ප්‍රතිශතයක් කියලා හොයාගෙන තියෙනවලු. ඉතින් ලංකාවේ වසරක කාලයක තුල සාමාන්‍ය 2.7කට ඉන්න පුද්ගලයන්ගේ විෂාදය හැදීමේ අවදානමක් තියෙනවලු. ලෝක ජනගහනය ගත්තාම කාන්තාවන්ගේ 8%යි පිරිමින්ගේ 4%කට තියෙනවලු කොහොමත් විෂාදය හැදිලා. නමුත් මේ වන විට සමාජ කාන්තාවන්ගෙන් සරල වශයෙන් ගත 6.8 අතර සහ පිරිමින්ගේ 3.4 අතර කට්ටියට විෂාදය තියෙනවලු. නමුත් විෂාදයෙන් පෙළෙන හඳුනා නොගත් රෝගීන් විශාල සංඛ්‍යාවකුත් ඒ අතර ඉන්නවලු. එයාලා දත්තවලට එකතු වෙලා නැහැලු. මේ தත්ත්වය මතු පිටට පේන්නේ නැහැලු. ඒ කියන්නේ ඒක සමානයිලු මොහොතේ ගිලිලා තියෙන විශාල අයිස් කන්දක් නේද? ජලයෙන් යට වෙලා තියෙන කොටසට සමාන ප්‍රමාණයක් තියෙනවා අයිස් කන්දේ උඩ. ඉතින් ඒ උඩයි දෙකයි සමානයි. ඉතින් අර මතු පිටට පේන්නේ ඉතාම සුළු කොටසක් වුණත් විශාල ප්‍රමාණයක් ජලයෙන් යට වෙලා තියෙනවලු. ඒ වගේ 10 ගුණයක් විතර නේද? සමානවට හිතුවට අපි එහෙම හිතන්නේ යට තියෙන චුට්ටයි කියලා. නමුත් යට අයිස් කන්දේ තියෙන ප්‍රමාණය වැඩි. ඒ වගේ මිනිස්සුන්ගේ චිත්ත ස්වභාවය පිටතට පෙන්වන්නේ නැහැ කියලා කියන්නේ.
දැන් මේකේ තව වර්ගයක් තියෙනවා ડિප්‍රෙෂන් දෙවෙනි වර්ගය කියලා. ඊට පස්සේ වයසක පසු වෙන කට්ටියට ඕනම වයසක කෙනෙකුට හැදෙන්න පුළුවන්ලු මේ தත්ත්වය. ඉතින් කුඩා දරුවන්ට මහලු වයසේ අයට නේද වැඩිම අවදානමක් තියෙන්නේ අවුරුදු 20 දිලු මේක හැදෙන්න. ඉතින් මේ විෂාදය ඇති පුද්ගලයාගේ රෝග තත්ත්වය වයස අවුරුදු 24, 25, 30 ගණන් වලදී උච්චතම තත්ත්වයටපත් වෙලා වයස අවුරුදු 50 වෙනකොට ඒක අවම වෙන්න පුළුවන්ලු. ඉතින් ඒක ජීව විද්‍යාත්මක, මනෝවිද්‍යාත්මක, සමාජීය වශයෙන් නැති වෙන සාධක තුනම විෂාදය හැදෙන්න බලපානවා. නේද? ජීව විද්‍යාත්මක හේතු ගණනාවක් බලපානවා. මොනවද? මොළයේ ඉදිරිපස සහ ඇතුළත මේ ඔය තියෙන රසායනික ක්‍රියාකාරීත්වය අඩුවීම, ඒ කියන්නේ මොළයේ ජෛව රසායනික ක්‍රියාකාරීත්වයේ තියෙන අසමතුලිතතාවය. සෙරටොනින් ඒ වගේ රසායනික ද්‍රව්‍ය වල ක්‍රියාකාරීත්වය ඇති වෙන අසමතුලිතතාවය නිසා විෂාදය ඇති වෙන්න පුළුවන්. ඒතර සිතුවිලි වෙනස් වෙනවා. ඒ වගේම මේ විෂාදය ඇතිවීම සඳහා මනෝ සමාජීය හේතු පුළුවන්. මොනවද අපිට ගන්න පුළුවන්? කුඩා අවදියේදී දෙමාපියන් අහිමි වීම, පවුලේ අයගෙන් ලැබෙන සහාය අඩු වීම, ඇතුළාන්තයට යොමු නේද පෞරුෂයක් තිබීම, සමාජයෙන් ඒතර ප්‍රතික්ෂේප වීම, සමාජයේ සමග සම්බන්ධතා නැතිව හුදකලා වීම, ඊට පස්සේ ගැහැණු බවත් බලපාන මානසික ආතතිමය තත්ත්වයන්, වෙනත් රෝගාබාධ වල බලපෑම නිසා පුද්ගලයා මානසික කඩාවැටෙන දැන් පිළිකාවක් වගේ හැදෙනවාම ඊට පස්සේ මානසික කඩාවැටෙනවා නේද? අන්න ඒ වගේ අතපය කැල්ල ඉන්නකොට එක්තැන් වෙලා ඉන්නකොට නේද විභාගයක් අසමත් වුණාම මෙයා එක්තැන් වෙලා ඉන්න වෙලාවට විශේෂයෙන්ම විෂාදයේ වෙනත් රෝග සත්‍යයන් සමගත් පුතේ තියන්න පුළුවන්. වෙනත් රෝගින්ද විෂාදය ඇති වෙන්නත් පුළුවන් කියලා තමයි කියන්නේ. ඉතින් අර ඇවිද ගන්න බැරිලා එක්තැන් වලටලා ඉන්නකොට කල්පනා කරනකොට ඒ වගේ තත්ත්වයන් නැති වෙනවා. ඉතින් දැන් ඊට අමතරව අන්තරාසර්ග පද්ධතියේ තයිරොයිඩ් ග්‍රන්ථිය ඇති වෙන ප්‍රශ්න තියෙනවා. ආඝාත තත්ත්වයන්, ස්නායු රෝග නේද පෝෂණමය ගැටලු සිංක් අඩුවීමත් බලපානවල ඊට පස්සේ පිළිකා රෝග ඒඩ්ස් රියානතුරු වෙනත් අනතුරු හින්දා මොළයට නේද හිසට ශරීරයේ වෙනත් ස්ථානවලට සිදුවන හානි හින්දා ඒකෙන් ඇති වෙන අතුරු ආබාධ තත්ත්වයන්ගෙන් ඊට පස්සේ විවිධ විෂවීම් ශරීරය තුළ ඇති වෛරස් බැක්ටීරියාල ක්‍රියාකාරීත්වයන් අන්න ශරීර ප්‍රතිදේහ ශරීර විරුද්ධ ක්‍රියා කිරීම ඒවත් ද්විතීයික ලෙස දෙවෙනි ඒ කියන්නේ අනුකොට මේ කියන්නේ ප්‍රධාන වශයෙන් නොවන ද්විතීයික ලෙස බලපානවලු විෂාදයේ ඇතිවීම සඳහා. ඉතින් ඒගොල්ලෝ හිතන ආකාරය බෙහෙම වෙනස් නේද? ඒගොල්ලෝ අවට පරිසරය, ලෝකය, අනාගතය පිළිබඳව ඍණාත්මක සහ වැරදි ආකාරයෙන් හිතන තමයි ඒගොල්ලෝ පෙළඹෙන්නේ. ඒකට අනාගතය පිළිබඳ තියෙන්නේ අසුභවාදී සිතුවිලි. ඉතින් ඒගොල්ලෝ වැරද්දක් නොකරත් තමයි වැරදි බව නිතරම හිතනවා. ඊට පස්සේ ඒක ඇති වුණාම ඒ රෝගී තත්ත්වය දීර්ඝ කාලයක් පවතිනවා. එකපාරක් හැදුන කෙනෙකුට නැවත වරක් ඒක සෑදීමේ අවදානම වැඩි. ඊට අමතරව දුර්වල පෞරුෂයක් ඇති පුද්ගලයන්ට කරදරකාරී අවස්ථාවකදී සහ සුළුම ගැටලුවකදී පවා විෂාදය හැදෙන අවදානම වැඩිලු. ඉතින් ලෝක ජනගහනයෙන් වර්තමානයේ 5න් 1කට විෂාදය තියෙනවා කියලා වාර්තා වලින් පැහැදිලි වෙලා තියෙනවලු. ඒ වගේම වර්තමාන සමාජයේ තියෙන සංකීර්ණ බව හින්දා විෂාදය වැඩි වෙලා තියෙනවා අපි ඉස්සලා කතා කරා. නේද? බටහිර රටවල ප්‍රමාණය අනෙක් රටවල් වලට වඩා වැඩිලු විෂාදයෙන් පෙළෙන ප්‍රමාණය. ඉතින් මේකේ තියෙනවා විවිධ වර්ග type of depression කියලා. ඉතින් පුතේක විෂාදය ඊටාම සංකීර්ණ රෝගී තත්ත්වයක්. ඒ රෝග ලක්ෂණ වල තියෙන ස්වභාවය සහ විවිධත්වය අනුව විෂාදය කාණ්ඩ දෙකකට වර්ග කරන්න පුළුවන්ලු. මේ අනුව අපිට ඒ රෝගී තත්ත්වය එක්ක දැනුවත්භාවයක් හඳුනා ගන්න පුළුවන්ලු. කාණ්ඩ 5ක් තියෙනවා. මේ 5න් නැත්තම් පොදුවේ අපිට මතක තියාගන්න පුළුවන්. නේද? මේ දැන් පළවෙනි කාණ්ඩේ තමයි ඒ තත්ත්වයෙන් පෙනෙන රෝගියෙකුට ප්‍රධාන ලක්ෂණය කියන්නේ ප්‍රමාණය වැඩියෙන් නිදා ගන්නවා ආහාර ගන්නවා තමන් ප්‍රතික්ෂේප වුණාම වඩා සංවේදී වෙනවා ඉතා ඉක්මනින් මේ හැඟීම් වෙනස් වෙනවා ඒ පළවෙනි ආකාරය ඊළඟට දෙවෙනි ආකාරය නිකන් මායාවක් වගේ තත්ත්වයක් තියෙනවා ඒක සැබෑ ලෝකෙන් මිදිලා යලා ජීවත් වෙනවා සිත් වේගමේ වෙනස්කම් සිදු වෙනවා ඒගොල්ල සුළු කරුණකට පවා විශාල වශයෙන් කලබලකාරී ලෙස හැසිරෙනවා ඒ වගේ ඒගොල්ලන්ට ඖෂධ ප්‍රතිකාර සහ විද්‍යුත් කම්පන ප්‍රතිකාර ලබා දීමෙන් රෝගය සුව කරන්න පුළුවන්ලු දැන් මේවා ඊළඟට තුන්වෙනි මේ ආකාරයේ විෂාදයේ රෝගීන්ට ඉන්නවා සමහරු කිසිදු දෙයකින් තෘප්තිමත් වෙන්නේ නැලු. වෙනදා සතුටටපත් වූ දේවල් වලින් දැන් සතුට ලබන්නේ නැලු. ආහාර රුචියක් නැලු, නිදන්නෙත් නැහැලු. නිතරම දුකින් ඉන්නවලු. ඒ වගේ රෝගීන්ටත් ඖෂධ අවශ්‍යයිලු. ඊළඟට හතරවෙනි අවස්ථාව තමයි මේ විෂාද තත්ත්වය ඍතු වෙනස්කම් හින්දා ඇති වෙනවලු. ඒ කියන්නේ කාලගුණික වෙනස්කම් ඍතු වෙනස්කම් වල තියෙන වෙස් පුද්ගලයන්ට ඒ කියන්නේ එක් ඍතුවකදී රෝගය වැඩි වෙනවා තවත් ඍතුවකදී අඩු වෙනවා දේශගුණික විපර්යාස. ඒ කියන්නේ ගිම්හාන ඍතුවේදී රෝගය වැඩි වෙලා ශීත ඍතුවේදී රෝගය අඩු වෙන්න පුළුවන්. ඊට පස්සේ අවට පරිසරයේ සිදුවන පාරිසරික දේශගුණික වෙනස්කම් මත මානසික සෞඛ්‍ය වෙනස් වෙනවල මේ ඊළඟට තුන්වෙනි ආකාරයේ විෂාදයේ තත්ත්වය.
ඉතින් මේ රෝගය සඳහා ඖෂධ ප්‍රතිකාර සිදු කරත් එච්චර ප්‍රතිඵල ලැබෙන්න හැලු වෙනත් ප්‍රතිකාර සඳහා යොමු වෙන්න ඕනලු. ඊළඟට හතරවෙනි ආකාරය තමයි ප්‍රධාන රෝග ලක්ෂණය තමයි ඒ ડિප්‍රෙෂන් එකේ වර්ගයේ විෂාදය. ඒගොල්ලෝ එකම ඉරියව්වෙන් බොහෝ වෙලාවක් ඉන්නවලු. නිතරම තනි වෙලා කතා කරනවලු. අනිත් පුද්ගලයන්ගේ චර්යාවන් අනුකරණය කරනවලු. අන්න ඒගොල්ලන්ටත් ඖෂධ ප්‍රතිකාර සහ විද්‍යුත් කම්පන ලබා දීම රෝගය සුව කරගන්න පුළුවන්ලු. ඉතින් ඊළඟට අවසාන විෂාදයේ தත්ත්වය තමයි කාන්තාවන්ට තියෙන එක. කාන්තාවන්ගේ ප්‍රජනන පද්ධතියේ සිදුවන වෙනස්කම් හින්දා මේ විෂාදමය තත්ත්වය ඇති වෙනවලු. ඒගොල්ලන්ට නේද මාසික ඔසප් වීම නිසා සිදුවන හෝමෝන වෙනස්කම් අන්න ඒ වගේ ඒ විෂාද තත්ත්වයට ඒක බලපානවලු. ඉතින් ඔසප් වීම නතර වුණාමත් කායික වශයෙන් සිදුවන ජීව රසායනික වෙනස්කම් හින්දා විෂාදය ඇතිවීමේ අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ දරු ප්‍රසූතියෙන් පෙර දරු ප්‍රසූතියට පසුව කාන්තාවගේ ශරීරයේ සිදුවන කායික මානසික වෙනස් වීම නිසා විෂාදය ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ දරුවෙකු නේද පිළිසිඳ ගත්තට පස්සේ සහ දරු ප්‍රසූතියෙන් පස්සේ ඇති වෙන විවිධ සංකූලතාවයන් හින්දාත් විෂාදය ඇති වෙන්න පුළුවන්ලු. ඉතින් මේ තත්ත්වෙ හින්දා දරුවා සහ මව අතර ඇති වෙන නේද බැඳීම අඩු වෙනවා. දරුවා ප්‍රතික්ෂේප කරනවා. දැන් ඔය කියන එකක් අහලා තියෙන පසු ප්‍රසව විෂාදය කියලා අර ඒගොල්ලෝ බය වෙනවා වගේ වෙලා ඊට පස්සේ නිදි මරලා අන්න ඒ වගේ අවස්ථාවල තමන්ගේ දරුවා මැරීමට පවා මේ දැන් ඒක දැන් නූගත් නොදියුණු ප්‍රදේශවල ඉස්සර අපේ ගැමි සමාජය හදවලා තියෙන්නේ මේ වෙන නමකින්. ඉතින් දැන් ඒ වැදුගේ සන්නේ කියලා. නමුත් එහෙම මේක මානසික රෝගයක්. ඒ කියන්නේ අම්මා එතන තමන්ගේ දරුවා ප්‍රතික්ෂේප කරන එයාගේ බය වීමක් නිසා හෝ නම් කිසි එයාගේ සිදුවන වේදනාව නිසා හෝ එයා තනි වෙලා හැමදේම එයා නිදිමරලා දරුවා බලා ගන්නව නිසා ඉතින් තමන්ගේ දරුවා මැරීමට පවා යොමු වෙන්න පුළුවන්. ඉතින් සමහර අවස්ථාවල එහෙම නැති වුණත් මව සියදිවි නසා ගන්නට පෙළඹෙනවා. එහෙම අනිත් පැත්තටත් එක් සිද්ධ වෙන්න පුළුවන්. දැන් දරුවා අතර සහ මව අතර ඇතිවන බැඳීම අඩු වෙන හින්දා දරුවාගේ අනාගතයට ඒක ඍණාත්මක බලපෑමක් ඇති කරගන්නවා. එක්ක දරුවාගේ ජීවිතයට හානියක් කරන්න බලනවා නැත්නම් අම්මා මව මේ යන්න බලනවා. ඉතින් ඒ විදිහට මානසික නේද රෝගවලදී විෂාදයේ මානසික මේ රෝග තත්ත්වයන් ගණනාවක් තියෙනවා. ඉතින් ඒ නිසා විෂාදය කියන්නේ දරුණු මානසික රෝගයක්. සමහර අවස්ථාවලදී අවසාන ප්‍රතිඵලය තමයි රෝගියා සියදිවි නසා ගන්නවා. ඉතින් ඒක කලින් හඳුනගෙන ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වෙලා සුවය ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක පිළිබඳව අපි කාලීන වශයෙන් දැනුවත් වෙන්න ඕනේ. ඒක ටික ටික පටන් ගන්න අවසානයේ දරුණු මානසික රෝගයක් බවට පත් වෙන්න පුළුවන් කියලායි ඒ කියන්නේ. අපි බලමු ඊළඟ රෝගී තත්ත්වය තමයි ග්‍රස්තිය. දැන් එකම දේ නැවත නැවත සිතීම, එකම දේ නැවත නැවත කිරීම, පාලනය කරගත නොහැකි දැඩි අවශ්‍යතාවකින් පෙළීම මේකේ මේ මූලික ලක්ෂණයයි. ඉතින් බලන්න උදාහරණයක් තමන් කොච්චර වළක්වගෙන උත්සාහ කරත් භයංකර විකෘති සිතුවිලි මේ ග්‍රස්තිය කියන රෝගෙද සිතට නැගෙනවලු. ඊට පස්සේ નિયમિત වාර ගණනක් යම් දෙයක් කරනවා, ගණන් කරනවා, ස්පර්ශ කරනවා. එතකොට ඔයාලා දැකලා ඇති කීප වතාවක් අත් සෝදනවා, කීප වතාවක් රෙදි සෝදනවා, හොදනවා, අනේ සිංක් එක මදිනවා. ඉතින් අර විවිධ ආකාර වලින් ග්‍රස්තිය එතන ඇති වෙන්න පුළුවන්ලු විවිධ ලක්ෂණ තියෙනවලු. ඉතින් ග්‍රස්තික සිතුවිලි මොනවද? එය නේද අප්‍රසන්න හෝ නරක වචනයක් එකම වාක්‍ය ඛණ්ඩයක් නැවත නැවත මතකයට එනවලු. ඒ වචන මතකයට එම පාලනය කරන්න එයාලා උත්සාහ කරනවා. ඒ උත්සාහ කරත් අමතක වෙනවා. ඊට පස්සේ විස බීජ හැමතැනම තියෙනවා කියලා හිතනවා. අපි අපිරිසුදු වෙයි රෝගකාරක අපිට රෝගයක් වැළඳෙයි නේද අපිට විස බීජ ඒඩ්ස් පිළිකා වගේ රෝග යම් කටයුත්තක් හින්දා අපිට අනතුරක් වෙයි. ඊට පස්සේ ඒ කියන්නේ අපිට ලෙඩ හැදෙයි යම් කිසි පුද්ගලයෙකු අපිට අනතුරක් කරයි කියලා හිතලා හැමතිස්සෙම කනස්සල්ලටපත් වෙනවලු. ඉතින් තමන් ඒකේ ප්‍රතිරූපයන් කොහොමද බලන්න. තමන් කලහකාරී ලෙස හැසිරෙන අයුරු නේද පේනවා හිතින්. එක්ක නැත්නම් තමන් යම් ලිංගික කාර්යයක යෙදෙන අයුරුත් සිතෙන් පේනවලු. ඉතින් තමන් යමෙකුට තමා විසින් පිහියෙන් අයින්නවා දකින්නවලු. ඊට පස්සේ ඒ අදාළ පුද්ගල චරිතයට කිසිසේත්ම ඒක සම්බන්ධ නොවන දෙයක්ලු. ඉතින් අන්න ඒ වගේ දේවල් එයාලා එහෙම ඉතින් මවා ගන්නවලු. ඉතින් මේකෙත් තව තියෙනවලු අවිශ්වාසයක් ඇති වෙනවලු. අපි අතින් අනතුරක් හෝ කටයුත්තක් යම්කිසි පුද්ගලයාට සිදු වුණාද කියලා ආයෙ පැය ගණන් කල්පනා කරනවලු. ඊට පස්සේ ගමනක් ගෙන නිවසේ දොරවල් වැස්සුවාද විදුලි උපකරණ ස්විච් නිවැරදි ලෙස වැස්සුවාද කියලා දිගින් දිගටම කල්පනා කරනවලු. අන්න ඒකත් ග්‍රස්තික ලක්ෂණයලු. අනිත් එක එකම දේ නැවත නැවත කල්පනා කරනවලු. යම් දෙයක් කරනවද නොකරනවද කියලා තීරණයක් ගන්න නැතුව දිගින් දිගටම කල්පනා කරනවලු. ඊළඟට මේ යම් කෙනෙක් කරන දේවල් අපිලිවෙල ඒ භාණ්ඩයක් අපිලිවෙලට වැරදි ස්ථානයක තියලා කියලා හිතලා අර අපිලිවෙල දැකලා කනගාටු වෙනවලු. අනිත් අය කරන වැඩවලින් එයා කනගාටු වෙනවා. අනිත් කෙනා අපිලිවෙලට තියලා කියලා. ඊට පස්සේ දැන් මේගොල්ලෝ මේ තමන් එක්ක මොනවා හරි
තමන්ම ඒවා ප්‍රතිචාර දක්වලා ඒක නතර කරගන්න බලනවලු. ඊට බලන්න ගස්තික සිතුවිලි තියෙන පුද්ගලයන් තමන්ගේ ප්‍රතිරූප ඉවත් කරගන්න යාඥා කරනවා. එකම වචනේ කීප සැරයක් කියනවා. ඉතින් එහෙම කරාදී ඉදිරියේදී සිදුවන යම් නරක දෙයකින් වැළකෙනවා කියලා ඒගොල්ලම හිතින් හදාගෙන තියෙනවලු. ඒගොල්ලෝ චාරිත්‍ර කරනවා. නිතර කීප සැරයක් අත හොදනවා නම් සෙමින් පියවරෙන් පියවරට කරනවලු. භාණ්ඩ පිළිවෙලට තියනවලු. ඒවයි කාර්යයන් සඳහා යම් ප්‍රයෝජනවත් වැඩක වෙදෙන්න අති විශාල කාලයක් ගත වෙනවලු. දැන් හැමතිස්සෙම හිතනවා වීදුරුව සමන් දාලා හේදුවේ නැත්නම් විස බීජ ශරීරගත වෙනවා කියලා. අන්න ඒ වගේ. ඊට පස්සේ අනවශ්‍ය ලෙස සුපරීක්ෂාකාරී වෙනවා. ශරීරය අපවිත්‍ර වෙලා තියෙනවා කියලා හිතනවා. විදුලි උපකරණ ස්විච් එක අක්‍රිය කරලා තියෙනවද? නිවසේ දොර නිවැරදිව වහලා තියෙනවද? ඒවා හැමතිස්සෙම මාර නිතර මතක් කර කර නැවත පරීක්ෂා කර කර ඉන්නවා. ඉතින් ඒ වගේ දේවල්. ඉතින් අර මේ මානසික රෝගින් නේද ඔය රෝග දෙකම අපි පොදුවේ තියෙන රෝග දෙකක් අපි අද කතා කරේ. ඉතින් මේ මානසික රෝගින් අප සමාජය තුළ නේද සුහදව ඒගොල්ලෝ අපිට කටයුතු කරන අවස්ථාවක් තියෙනවා. සමහරව අපිට හොයාගන්න බැරි අවස්ථා තියෙන රෝගය තියෙනවාද කියලා. නමුත් ඒගොල්ලෝ අපිත් එක්කම ජීවත් වෙන සුලභව දක්නට ලැබෙන රෝගේ තත්ත්වයන්. ඉතින් ප්‍රතිකාර ක්‍රම තියෙනවා මේවට උපදේශනය තියෙනවා. ඒ වගේ මේවා සුව කරගන්න පුළුවන්. විතර පවුලේ ඥාතිනු තුනන්දුවක් දක්වන්න ඕනේ. හිත මිතුරන් ඒගොල්ලෝ හඳුනගන්න ඒගොල්ලන්ට බුද්ධියක් තියෙනවනේ මෙයා මේ රෝගයෙන් පෙළෙනවා කියලා. ඉතින් එහෙම හඳුනගෙන ඒ රෝගය නේද ඒ රෝගීන් ඒකෙන් ගලව ගන්න එක තමයි සමාජයේ වගකීම් බවට පත්වන්නේ. ඉතින් පුතේ එහෙනම් මානසික රෝග පිළිබඳව අපි දෙකක් පිළිබඳව අද කතා කරා. නැවත පටිගත කිරීමකින් අපි හම්බවනතුරු සියලු දෙනාටම සුබ දවසක්.